කුරුඳු ගස් සඳහා ප්‍රසිද්ධ නගරයකින් වාර්තා වන පුවතක් වන්නේ සැමියා තම බිරිඳගේ වංචාව අල්ලා ගැනීමට හාරා ඇති වලකට වැටී ඇති බවයි. ඔහු සැමවිටම තම බිරිඳ සැක කළේය. මෙය අද ඊයේ ආරම්භ වූවක් නොවේ. ඔවුන් විවාහ වූ දින සිට එය සිදුවෙමින් පැවතුණි. මෙයට හේතුව ඔහුගේ බිරිඳ තමාට වඩා ලස්සන බව ඔහු සිතූ නිසා, ඇය ඉතා සමාජශීලී පුද්ගලයෙකු නිසා, ඔහු කළ රැකියාව ඉතා පහත් යැයි ඔහු සිතූ නිසාය. තම බිරිඳ පිළිබඳ ඇති සැකය නිසා ඔහු දින ගණනාවක් කුරුඳු තලා දැමීමට දිස්ත්‍රික්කයෙන් පිටතට ගියේය. මෙය ඔහුට සැමවිටම කරදරයක් විය. මේ නිසා ඔහු නිවසින් බැහැරව සිටින විට ඔහුට හොඳ නින්දක්වත් නොලැබුණි. ඔහුගේ නිවස පිටුපස වනාන්තරයක් තිබුණි. තම බිරිඳ සමග අනියම් සම්බන්ධයක් පවත්වන කෙනෙකු මේ හරහා පැමිණෙනු ඇතැයි ඔහු සැක කළේය. ඒ නිසා ඔහුගේ බිරිඳ නිවසේ නොමැති විට ඔහු තම නිවසට යන වනාන්තර මාර්ගය මැද ව්‍යාජ වලක් හාරා ඇත. කාලය ගෙවී ගියේය. රාත්‍රියේදී තම බිරිඳ පිළිබඳ ඔහුගේ සැකයන් ඔහු බැහැර කර තිබුණේ රාත්‍රියේදී කිසිවකු තම නිවසට නොඑනු ඇතැයි සිතමිනි. එක් රාත්‍රියක ඔහු නිවසේ සිටියදී ඔහුගේ බිරිඳ නිවසේ ඇති එකම වැසිකිළියේ සිටියදී ඔහුට හදිසියේම බඩේ අමාරුවක් ඇති විය. අවශ්‍යතාවය තවත් ශක්තිමත් විය. වැසිකිළියට යාමේ අවශ්‍යතාවයද වැඩි විය. කල හැකි වෙනත් කිසිවක් නොමැතිව ඔහු නිවස පිටුපස වැටට දිව යාමට තීරණය කළේය. එම තීරණය ක්‍රියාත්මක කරන ලද්දේ බුදුහාමුදුරුවනේ මම ඉවරයි කියා ඔහු කපා දැමූ වලට වැටීමෙනි. සතුන් පමණක් භාවිතා කරන තම පවුලේ අය භාවිතා නොකරන මෙම මාර්ගයේ වන සතෙකු පලවා හැරීම සඳහා ව්‍යාජ වලක් කැපූ බව ඔහු ඒ අවස්ථාවේ පැවසුවද. පසුව ඔහු මෙම සිද්ධිය ගැන මිතුරෙකුට පැවසුවේ තම බිරිඳ පිළිබඳ ඔහුගේ සැකය දැන් අවසන් වී ඇති බවයි. ඔහු සැබවින්ම හාරා ඇති ව්‍යාජ වලේ සිද්ධිය හෙළිදරව් විය.